කරන්න යන්නේ මේ දිනවල අඩු වෙන සහ වරින් වර වැඩි වෙන ටීනියා ආසාදනය ගැන. ටීනියා ආසාදනය වෘත්තාකාර පැල්ලමක් විදියට පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් ප්‍රතිකාර නොගත්තු විශාල වෙනවා. එහි මාජින් එක ඉස්සිලා වගේ තියෙන අතර මැද සාමාන්‍ය ඉසීමක් නැතුව තියෙනවා. සාමාන්‍යයෙන් මෙම පැල්ලම් ශරීරයේ දහඩිය දමන ස්ථාන විශේෂයෙන් කිරි කිහිලි පපු ප්‍රදේශය ආශ්‍රිතව තියෙනවා. ඒ වගේ මුහුණත් වැඩි වශයෙන් ආසාදනය වෙන තැනක් සහ ශරීරයේ ඕනෑම තැනක තියෙන්න පුළුවන්. බාල මහලු ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව මේ දිනවල ටීනියා ආසාදනය ව්‍යාප්ත වෙනවා. ඔබටත් එවැනි වෘත්තාකාර පැල්ලම් ශරීරයේ තියෙනවා නම් ඒ සඳහා ඖෂධ ලබා ගැනීම කඩිනමින් කරන්න ඕනේ. ෆාමසි වලින් එහෙම නැත්නම් ඔසුහල් වලින් වෛද්‍ය නිර්දේශ වලින් තොරව ඖෂධ ලබා ගන්න එපා. ඔබ ආලේප කළ යුත්තේ දිලීර නාශක පමණයි. දිලීර නාශක සහ ස්ටෙරොයිඩ් මිශ්‍ර කරන ලද ඖෂධ කිසි විටක ආලේප කරන්න එපා. ඒ වගේම සති 6ත් 8ත් අතර කාලයක් දිලීර නාශක ආලේප කළ යුතු වෙනවා. පැල්ලම නැති වෙලත් තව සති 2ක් 3ක් ආලේප කිරීම මගින් ඔබට ටීනියා දිලීර ආසාදනය නිට්ටාවට සුව කරගන්න පුළුවන්.